ගේ අම්මා කලින් ගාමට ගියේ. එයාට ලොකු රස්සාවක් තිබ්බේ නෑ. එයාට 9 වසරේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ සත්කමකට යොමු කරනවා. එතනින් පස්සේ ආපු දුක් ගැහැට කියන්න තරම් බෑ. මම දැකලා තියෙනවා සමහර විට මේ මගේ අම්මා කාලා නැතුව මට කන්න දීපු අවස්ථා තියෙනවා. අම්මගේ අතේ කඩ ගැට දකිද්දි අර පපුවට දැනෙන වේදනාව කියන්න බෑ. මගේ අම්මා මෙච්චර මම වෙනුවෙන් මානසි වෙනවද මහා මෙරක් වගේ මෙච්චර කියලා ඒ වේදනාව දැනෙද්දි කවදාවත් මට මේ ගේම අත්අඩින් නිසුන්නේ නෑ. මම 11 වසරින් ඔලෙවල් වල A9ක් දානවා. ඒ ලෙවල් ජීවිතේෙද්දී මට ඇත්තටම ක්ලාස් යන්න ආසාවක් තිබෙන්නේ නෑ. ඒ කට්ටිය කියෝ ෆ්‍රී කාඩ් එකක් කේම හදාගන්න පුළුවන් වෙයි. සර්ලාට කතා කරලා කියලා. පෙළක් ක්ලාස් වලින් මට ඒක හම්බුන්නේ නෑ. මම එළියේ ඉඳලා තියෙනවා. මං සර්ගේ පන්ති